ගෞරවනීය මහා සංඝරත්නයෙන්ද පැමිණ සිටින ආරාධිත මුත්තන්ගෙන්ද ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබසම්ගෙන්ද දෙමාපියන්ගෙන්ද අවසරයි. මේ හිමිදිරි උදෑසන දහම් අධ්‍යාපනය පිළිබඳව වදන් පිටක වහමුවේ තැබීමට අවසරයි. දහම් අධ්‍යාපනය කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අධ්‍යයනය කිරීම. ඒ වගේම ඒ ධර්ම කරුණු අපේ ජීවිතවලට එකතු කරගන්න එක. මහා පාසල් ඇවිල්ලා අපි දහම් අධ්‍යාපනය ලබන්නේ අපේ තියෙන ගති දුරු කරලා හොඳ ගති ගුණ වර්ධනය කරගන්නනේ. ගුණ ධර්ම වර්ධනය කරගෙන අපේ ජීවිතය ලස්සන කරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, ආදරණීය ගුරුවරු, අප දහම් පාසලේදී අපෝහණී ඉක්මවලා හොඳට කියා දීලා ගුණගරුක පළපුරක් කරන්න ගොඩාක් මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් බුද්ධ චරිතය, ජාතක කතා, ආදර්ශ චරිත කතා උපයෝගී කරගන්නවා. අපි පාසලෙන් බොහෝ දැනුම ලබා ගත්තා. දහම් පාසලෙන් හැසිරෙන හැටි, කතා කරන හැටි කියම වර්ධනය කරගන්නවා. ඒ වගේම පොතපතින් දැනුම ලබා ගන්න ගම හොඳ ගුණ ධර්ම වර්ධනය කරගෙන දැහැමිව ජීවත් වෙන්න ඕන. දහම් අධ්‍යාපනය ලබන අපි කරුණාව, දයාව, මෛත්‍රිය යන මානසික ගුණාංග වර්ධනය කරගන්නවා. ඒ වගේම බුද්ධිමත් බව හාන්නයිගේ දුකේ දියුණු වන කාරුණික හදවතක් අපට උරුම කරලා දෙන්නේ දහම් අධ්‍යාපනය. දහම් පාසලක ආරම්භය සිරගෙවත් 100ක වසා දැමීමක් කියලා කතාවක් තියෙනවනේ. ඒකෙන්ම අපට පැහැදිලි වෙනවා දහම් අධ්‍යාපනය සමාජයේ අභිවෘද්ධියට කෙතරම් වැදගත් කියලා. ඉතින් අම්මේ තාත්තේ ඊට පස්සේ අපේ අයියලා අක්කලා නංගිලා මල්ලා ඔයාලා නෝරදාම් දහම් පාසල වෙනවා නේද? දහම් අධ්‍යාපනයෙන් දිනෙන් දින ධාර්මික මිනිසුන් ජීවන අතර මගේ පුංචි ධර්මද්වීපය දිනෙන් දින බැබලේවා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව මෙතෙන් අවසන් කරනවා. සැතෙන් යුතුව ඇනීතියෝව දන් රකින දෙගුරුන් නමට කවදත් තම හිසනමන සතියෙන් සතියේ සීදී සදහම් රස විදි